ක්‍රීඩකයින් රඳවා තිබෙනවා. මේ ශ්‍රී ලංකා ඉනිමේ මුල්ම පන්දුව අනර්ග ස්ථානගත කිරීමක්. ඔබට සයිෆුඩීන් පන්දු යවන්නේ. නැවතත් පුල් කිරීම. ලොං ලෙග් කලාපයෙන් පන්දුව හතරේ සීමාව වෙත තව උඩ පන්දුවක් මේ පන්දුව ඇදී ගියා රැක ගැනීමට අවසර නැහැ. මේ පන්දුව වරේ ලබා ගන්නා. තුන්වන හතරේ පහර ආලංකාරයි. කාලය මැනීම ස්ථානගත කිරීම සුපිරි මට්ටමක ඉහළින් පාර එල්ල කරන්නේ පන්දුව ගුවනේ. තවමත් පන්දුව ගුවනේ. මේ දැන් පන්දුව ප්‍රේක්ෂකයින් අතරට ඉහළින් පාර එල්ල කරනවා ඩීප් මිඩ් විකට් කලාපයෙන්. ලකුණු 6යි. දර්ශනීය කවර් ඩ්‍රයිව් පාර එක්ස්ට්‍රා කවර් සහ මිඩ් ඔෆ් අතරින් විදුලි වේගයෙන් පන්දුව හතරේ සීමාවෙ